හලෝ මේ channel එක කරන්නේ මම ඉස්සෙල්ලම නමුත් මම මේ සල්ලි වලට කරනවා නෙමේ අපේ කට්ටියට ලංකාවේ අයට පෙන්වන්න තමයි මම කරන්නේ මේ බෙල්ජියන් වල බෙනෝ කියන බොහෝම බලගත්තු දේවමෑණියෝ ඉන්න පල්ලියක්. ඕගලන්ට දැන් බලන්න පුළුවන් අපි නතර වෙලා තියෙන බැකෝ හොටෙල් එකේ හරිම හොඳයි. අපි පාස්කුවට මේ ඇවිල්ලා ඉන්නේ. සර්විස් ඔක්කොම හොඳයි. දැන් අපි යනවා පල්ලියට. හලෝ දැන් අපි ඉන්නේ මේ දේවමෑණියන්ගේ මරියා මේ සුරෝමේ ළඟ. හරි මේ මෙතන වතුර තියෙන ගොඩාක් මිනිස්සු ඇවිල්ලා මෙතනින් මේ ඒ වතුර අරගෙන අසනීප වලට මේවා වෙනවා. ඒකත් ඕගලන්ට පෙන්වන්නේ මම දැන් බලාගන්න. දැන් මේ මප් එක ළඟ ඉඳන් දිගටම ඇවිදගෙන එනකොට හරි ලස්සන ගස් කොළන් වලින් මේ පල්ලි දිගටම හදලා තියෙනවා. හරි ලස්සනයි. දිගටම ඇවිදගෙන යන ගමන මේ ඔයගලන්ට පෙන්වන්නේ. මේ තියෙන මෙතන පල්ලියක් මෙතන පොඩියට ලස්සනට බැඳලා තියෙනවා. මිනිස්සු ඇවිල්ලා වදිනවා. මේ තියෙන ටවර් එකක්. මේ ඉස්සර ආදි කාලේ හදපු එකක්. කොච්චර ලස්සනද බලන්න මේ පැත්ත. පේනවනේ මේ හදලා තියෙන ලස්සන. මම හිතන්නේ අවුරුදු 100කට වැඩි කාලයක් වෙනවා මේක හදලා. මේක එක්කෙනාගේ රූප ගහලා තියෙනවා ඒකේ. ඉස්සර ඔය හදපු අයගේ. මේ තියෙන සප්සසාදු වහන්සේගේ පල්ලිය පොඩියට හදලා තියෙනවා. හරි නිශ්ශබ්දයි. බලන්න කොච්චර ලස්සනද කියලා මේක ඇතුළේ. හරි බලගතුයි. සද්ද කරන්න බෑ. උතුලට ගිහිල්ලා. හරි නිශ්ශබ්ද තත්වයකදී මම මේක ගත්තේ. මේ අපේ උපන් රටේ ශ්‍රී ලංකා දේවමෑණියන්ගේ මඩු මාතාවගේ රූපයක් අපේ තමල් අය මෙතන පූජා කරලා තියෙනවා. මෙතන මේ තෙරේසා කියන මෑණියෝ මේ ඕර්සන් කියන තැනක් මෙතන. මේ ඔයගලන්ට පෙන්වන්නේ ඇමරිකන් පාද කෙනෙක්ගේ ලස්සනට හදපු රූපයක්. මේක රත්තරන් පාටින් හදලා එයාගේ විස්තරේ තමයි මේ ලියලා මෙතන ගහලා තියෙන්නේ. මෙතන හලේ බලගතුයි මේ දේවමෑණියන්ගේ රූපේ හදලා තියෙන පල්ලිය වටේ මැද්දේ තමයි මේ රූපේ හදලා තියෙන්නේ. එන කෙනෙකුට වඳින්න ඉස්සරහට ගිහිල්ලා ඉස්සරහම හදලා තියෙනවා. අතුලට ගියාම ඉඳ ගන්න තැන් තියෙනවා. මේ තියෙන්නේ දේවමෑණියන්ගේ බලගතු සුරෝමය. දෙපැත්තෙම ඉඳගෙන ඔරසන් කියන්නේ ලස්සනට මේ ආගම කියන්නේ ලස්සනට හදලා තියෙනවා. මේ පේනවා නේද? පූජාවල් තියෙනවා. ඉරිදට
සතිය දවස්වලට තියෙන හැම පූජාවක්ම. ඔන්න දැන් මම මෙතන අවසානයේ ඔයගොල්ලෝ බලාගන්න. මම ඊළඟ සැරෙත් ඇවිල්ලා ඔයගලන්ට මේ වගේ ලස්සන වීඩියෝ එකක් පෙන්වන්න. ඔයගලන්ට බොහොම බලන අයට බොහොම ස්තුතියි. බායි.